මම රත්තරන් ගන්න යද්දී ඒ මිලයි විකුණන මිලයි ඇයි වෙනස් වෙන්නේ? මගේ රත්තරන් ඔයාලා කීයටද ගන්නෙ? මේ වගේ ප්‍රශ්න ගොඩක් අපෙන් කට්ටිය අහලා තිබ්බා. එහෙනම් අද බලමු ඒවට විසඳුම් මොනවද කියලා. මම රත්තරන් මිලදී ගද්දී විකුණන්න යද්දී ඇයි ප්‍රයිස් එක වෙනස් වෙන්නේ? ඒකට හේතුව තමයි ඔයා රත්තරන් පර්චස් කරද්දී ඒ රත්තරන් ප්‍රමාණයට අදාළ මිල වගේම ටැක්ස් එක, හැදුම් කොලිය, වේස්ටේජ් එක, ප්‍රොෆිට් එක ඒ මිලට ඇඩ් වෙනවා. හැබැයි අපි ඔයාගෙන් රත්තරන් ගද්දී ඔයාට මිල තක්සේරු කරන්නේ ඒකට අදාළ රත්තරන් ප්‍රමාණය බලලා. මගේ ගෝල්ඩ් ජුවලරි එක විකුණන්න යද්දී ඇයි ඔරිජිනල් බරට වඩා අඩු බරක් පෙන්නන්නේ? ඒකට හේතුව තමයි ඔයාගේ ජුවලරි එකේ ස්ටෝන්ස් වගේ දේවල් තියෙනවා නම් ඒ බර අඩු කරලා තමයි ඔයාගේ ජුවලරි එකේ බර තක්සේරු කරන්නේ. ඔයාලා අපේ රත්තරන් ගන්න කීයටද? ඒකට උත්තරේ නම් හරිම සරලයි. එදාට පවතින මිලට තමයි අපි ඔයාගේ රත්තරන් මිලදී ගන්න. මගේ පරණ ජුවලරි විකුණලා කෑෂ් වෙනුවට අලුත් ජුවලරි ගන්න පුළුවන්ද? උත්තරේ ඔව්. එතනදී ඔයාට හම්බෙන විකුණුම් මිලත් වැඩි. ඒ නිසා වාසිදායිත් වැඩි. ඔයත් පරණ ජුවලරි විකුණන්න බලන් ඉන්න කෙනෙක් නම් ඔයාටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් කෑගල සරණයි ජුවලරි අපේ WhatsApp නම්බරයකට දැන්ම මැසේජ් එකක් දාන්න.